ජනබල සේවා පදනමේ සභාපති අපේ රත්නසිරි මහතාගෙන් සහ ලේකම් මහතා වන උපාලි රත්නායක මහතා නීතිඥ මහත්තයාගෙන් අවසරයි. ඉතින් අප කිරුල්ල මහාරගම ප්‍රදේශයේ ජල ගැලීමෙන් යට වී විවේචනයටපත් වුණා. ඉතින් ඒකත් එක්ක අපි ගොඩාක් මේ හරිය කට්ටියට වෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් මෙහෙට වතුර දාන්නේ නැහැ. ඉතින් වතුර දාන්න නැති පැත්තත් එක්ක ගොඩාක් කට්ටිය හිතුවේ නැති විදිහට මේ කට්ටියන්ගේ තියෙන කිසිම දෙයක් ඒ කියන්නේ අතට අරගන්න නැතුව තමයි මෙයාලා ඇඳිවත විතරක් තියාගෙන එළියට බැස්සේ. ඒ එළියට බැස්මත් එක්ක මේ නොහිතූ විදිහට වතුර ගැලීම සිදුවීමත් එක්ක සියල්ල මෙයාලට අහිමි වෙලා යනවා සුළු මොහොතකින්. ඉතින් ඒත් එක්ක තමයි ගොඩාක් කට්ටියන්ගේ ආධාර උපකාර එක්ක දැන් ක්‍රමයෙන් නැගී සිටිනවා. ඉතින් ඒත් එක්ක අපි සාකච්ඡා කරා අපේ සභාපතිතුමාට දැනුම් දීමත් එක්ක එතුමා ඉක්මනටම ක්‍රියාත්මක වෙලා මගේ මූලිකත්වයෙන් මෙහෙට යම්කිසි දෙයක් කරන්න ඕනේ කියන එකත් එක්ක යම්කිසි දායකත්වයක් දෙන්න ගෙවල් කීපයකට හරි අපිට එකතු වෙලා දෙයක් කරන්න ඕනේ කියන පදනමත් එක්ක අපේ රත්නසිරි මහත්තයා ක්‍රියාත්මක වෙලා අපිට නොයෙකුත් ආකාරයෙන් අපේ ඉන්න සංසදෙත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් අයගේ දායකත්වයත් එක්ක තමයි මේ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒකෙදි ලොකු දායකත්වයක් දීලා තියෙනවා මේක හැමෝම. ඉතින් මේ සම්බන්ධව වැඩි විස්තරමකව කතා කරන්න දන්නේ මම දන්න විදිහට අපේ උපාලි රත්නායක මහත්තයා තමයි එතන ලේකම් විදිහට වැඩ කටයුතු කරන්නේ. ඉතින් මම උපාලි රත්නායක මහත්තයාට අවස්ථාවක් දෙනවා. ඒක කොහොමද උනේ, කොයි ආකාරයකටද උනේ කියන එකත් එක්ක මේ සියලු දෙනාව චූටි හරි දැනුවත් කිරීමක් කරනවා. ඇත්තටම එක පැත්තකින් ඉතාමත්ම කනගාටුදායක අවස්ථාවක් පරිසරයක්. අනිත් පැත්තෙන් අපිට අපේ පදනම හැටියට ජනබල සේවා පදනම හැටියට ගත්තොත් අපිට එක්තරා ආකාරයක සතුටුදායක අවස්ථාවක්. මොකද අපි ගොඩක් ප්‍රජාවගේ යහපත පිණිස කටයුතු කරන අවස්ථාවකදී පසුගිය සුමානේ අපේ රටට බලපාන ලද විශාල සුළි කුණාටුවක් හේතුවෙන් ගිරිඋල්ල ප්‍රදේශයේ මාහරගම දවටව පාර කියන ප්‍රදේශයේ ගෙවල් 15කට අධික ප්‍රමාණයක් මාවය පිටාර ගැලීම නිසා ඔබට තා පොඩ්ඩකින් අහගන්න පුළුවන් සත්‍ය කතාව හරියටම අපි මේ තොරතුරු මේ වෙලාවදී තොරතුරු තමයි අපි දන්නේ. මේ ගෙවල් 15කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ ජලයෙන් ඇටලා තියෙනවා. ඔබට පේනවා මේ අවට බලන්න පුළුවන් අඩි 8ක් 10ක් විතර උසට මේ ගෙවල් වල වහලවල් වල උළුකැට පවා ගිහිල්ලා තියෙනවා. ඉතින් කවදාවත්ම නොදුටු නොවූ තත්වයකට මේ අපේ ආදරණීය ජනතාව මේ ප්‍රදේශ ජනතාව මොන දීලා තියෙනවා. ඉතින් අපි ඊටාත්ම කනගාටු වෙනවා. ඉතින් අපේ සම්පත් කරුණාරත්න මහත්මයා මේ ප්‍රදේශයේ මම දන්න මහත්මයෙක් යුනියන් ඇෂුරන්ස් සමාගමේ සේවය කරනවා. බොහොම ප්‍රජා සේවා වලට බොහොම කැමති. බොහොම අමාරුවෙන් ජීවත් වෙන කණ්ඩායම් වලට රැකියාව සොයා දෙමින් ඒ කණ්ඩායම ආර්ථික මට්ටම ඉහළ දාමීමට කටයුතු කරන මහත්මයෙක්. ඉතින් එතුමා මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම මේ නිවස් කීපයක් සම්පූර්ණයෙන් ජලයෙන් යට වෙලා තියෙනවා. සියලුම බඩු භාණ්ඩ වතුරට ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම නිදා ගන්න මෙට්ටයක්, වාඩි වෙන්න පුටුවක්, පියාගෙන කෑමට වළඳක් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ දැඩි බලපෑම නිසා අපි බොහොම කනස්සල්ටපත් වුණා. අපි බැලුවා මේ වෙලාවේ අපි ඇත්තටම කටයුතු කරමින් හිටියේ පසුගිය සුමානේ දක්වාම කටයුතු කරමින් හිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කය වගේ ආදී ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශවල ජනතාවට සාන සලසමින් හිටපු අවස්ථාවක අපි අපේ ජනබල සේවා පදනම සභාපතිතුමාට මේක දැන්වුවාට පස්සේ එතුමා බහම ක්‍රියාත්මක වුණා. අපිට පුළුවන් ශක්ති මට්ටමින් අපි මේකට උදව්වක් කරන්න අවශ්‍යයි කියන චේතනාව අපිට ඇති වුණා. ඉතින් ඒක අපි පළ කර අපේ තියෙන WhatsApp සමූහයන් කීපයක්. ඒ පළ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මම ජීවත් වෙලා ඉන්න ගම්පහ ප්‍රදේශයේ ඉහළි මුල්ගොඩ බිග් සිටි නිවාස සංකීර්ණයේ මිත්‍රයන් කීප දෙනෙක් උදව් කළා. විදේශගත වෙලා සිටින අජිත් වන්‍යාරච්චි අපේ සහෝදර මහත්මයා, ඒ වගේම එම නිවාස සංකීර්ණයේම ගාමිණී මහත්මයා, වගේම බණ්ඩාර මහත්මයා ඇතුළු කණ්ඩායම අපිට උදව් කළා. ඉතින් ඒ ගොල්ලන්ගේ
උදව් උපකාර නිසා අපට හැකියාවක් ලැබුණා පවුල් 4-5ක් වගේ කුඩා ප්‍රමාණයකට හරි යම්කිසි සැනසීමකට යම්කිසි සැනසීමක් ලබා දෙන්න අපිට අවස්ථාවක් ලැබුණා. අපි තීරණය කළා නෙට් කීපයක් සහ කොට්ට කීපයක් ප්‍රදානය කරන්න අපි මෙතෙන්ට ඇවිල්ලා මේගොල්ලන්ගේ දුක කම්කටොළු සැබෑවම දැනෙතින් අපි බලාගත්තා. සැබෑවටම අපි ඇත්තටම අත්දැක්කා. ඒ ගැන අපිට හිතා ගන්න පුළුවන් මොනතරම් දැඩි අනතුරකටද මේගොල්ලෝ මෝන පහලා තියෙන කියන එක අපිට තාම සතුටුයි. මම හිතනවා තව සුළු මොහොතකින් ඒ කණ්ඩායම ඔබ හැමෝම ප්‍රකාශ කරයි ඒ ලබාගත් අත්දැකීම් ඇත්තටම. ඒ නිසා අපි මේ පිටපස්ස සිටින මේ කාර්යය විසඳා උදව් උපකාර කරපු සියලු දෙනාටම ජනබල සේවා පදනමේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ සිදු කරන්නට ඕන. ඒ වගේම සම්බන්ධීකරණ කටයුතු සිදු කරපු සම්පත් කරුණාරත්න මහත්මයාට අපි විශේෂ ස්තුතියක් පුද කරනවා. එහෙමනම් අපි අවස්ථාව ලබා දෙමු. දැන් සභාපතිතුමාට වචන කීපයක් කතා කරලා මෙවට ප්‍රදාන කිරීමට අපි අවස්ථාව ලබා දෙමු. බොහොම සිළුවනටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම විශේෂයෙන්ම අපේ ජනබල සේවා පදනමේ ලේකම්තුමාගෙනුත් අපේ සම්බන්ධීකරණ නිලධාරී සම්පත් කරුණාරත්න මහතාගෙන් සහ පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම අවසරය ඉල්ලා සිටිනවා. මේ මුළු රටම නොහිතූ මොහොතක ලොකු ව්‍යසනයකට අපි පාත්‍රුන් ආයේ ගිහිල්ලා අපේ මේ ජනතාව පොළොවට පණ පිටින් මිහිදන් වුණු අවස්ථාවක අපි අපේ ලංකාව පුරාම මුලතිව් හා උත්තරන් දිස්ත්‍රික්කයේ ඒක සුබ සාධන කටයුතු වල නිරලලා ඉන්න මොහොතක අපේ ලේකම්තුමාට සම්පත් මහත්තයා දුරකථනින් කතා කරලා තිබ්බා. ඒත් එක්කම මට ලේකම්තුමා මට කතා කරලා කිව්වා මෙහෙම දෙයක් තියෙනවා මොකද කරන්න කියන එක. එතකොට මම සම්පත් මහත්තයාට කතා කරලා අපිට පුළුවන් වුණා සුළුම කාලයකදී මේ සම්බන්ධීකරණය හදලා අපේ විශේෂයෙන්ම අපේ ලේකම්තුමාගේ හිතවත් මිත්‍රයන්ට කතා කරලා මාත් මගේ හිතවත් මිත්‍රයන්ට කතා කරලා අපි නිවස් කීපයකට හරි මේගොල්ලන්ගේ ජන ජීවිතේ නගා සිටවීම සඳහා අපි මෙයාට මොකද මට දැනගන්න හම්බුණා මේගොල්ලන්ගේ ඇදිවත විතරයි නිදා ගන්න ගෙදර මේ මෙට්ටයක්වත් නැහැ පැදුරු කෑලි වල දීදිනවා කියන්නේ මම එතකොට පොඩක් කම්පා වුණා. ඒත් එක්කම අපි කොහොම හරි මේක කරමු කියලා අපේ ලේකම්තුමා එක්ක කතා කරලා මොකද අපි මේ වෙනකොට විශාල වශයෙන් මුලතිව් වල පවුල් 160කුත් උත්තරමේ මම මොකද අපි වෙන බදාදා උත්තරමේ අපේ ජනතාවක් අවතනලා තියලා එතන කටයුතු නිම කරලා තමයි අපි මේකට යොදාගත්තේ මේ සිකුරාදා මේ ටික දීලා මේ කට්ටියට ඉවර කරමු කියලා. ඉතින් මේ කෙටි දැනුම් දීම ඇතුළත අපිට මේ දායක වෙන්න අපිට දායක අත්ය ලබා දුන්න මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මොකද මේ සම්බන්ධ අපේ සම්බන්ධීකරණ කටයුතු කර සම්පත් මහතාට විශේෂ ස්තුතියක් කරමි. මම මේ ඔබට කරන මේ පොඩි ආධාරය ලබා ගන්න මේ ඉල්ලා සිටිනවා. ස්තුතියි. මහත්තයාට සාමාන්‍යයෙන් මේ වගේ ජල ගැලීම් අත්දැකීමක් මීට කලින් තියෙනවද නැත්නම් සාමාන්‍ය මේ පළවෙනි වතාවද මේ වගේ ප්‍රදේශයකට ගම් වතුරක් ආපු? මේ සැරේ තමයි පළවෙනි වතාවට මේ වගේ ගම් වතුරක් ආවේ. මේ දේශේ කවදාවත් අපිට මේ ගම් වතුර ඇවිල්ලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැති නිසා අපි ලොකු සලස්මක් තිබුණෙත් නැහැ. ඉතින් අවසානයේ අන්තිම මොහොතේ මේක වේගෙන් වතුර එන්න ගත්තට පස්සේ අපිට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. ඊට පස්සේ අපි සියලු දේ දාලා අපි අඳගෙන හිටියේ යන්නේ පිටින් නිවසෙන් පිට වෙලා යන්න ගියා. ඊට පස්සේ ඉතින් මේ පැත්තටවත් එන්නේ නැහැ. මොකද
අඩි 12ක් 15ක් උසට මේවා වටේ මෙයට වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් වතුර බැස්සට පස්සේ තමයි අපි මේ නිවසට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න ආවේ. සාමාන්‍ය මේ කොච්චර වගේ කාලයක් මේ පැත්තට ජල ගැලීම් තිබ්බද? ඒ කියන්නේ අපහසුතාවයටපත් වුණාද මේ පැත්තේ හිටපු කට්ටිය? මේ වගේ ජල ගැලීමකට නම් කවුරුවත්පත් උනේ නැහැ. මේක ඉස්සෙල්ලා නිකන් මගට පොඩි වතුර පාරවල් වගේ ජල ගැලීම් ඇවිල්ලා තියෙනවා. මේ ඉඩම් වලට දාලා මේ වගේ තත්ත්වයක් ඇති උනේත් නැහැ. හරි. සාමාන්‍ය දැන් මේ ජල ගැලීම තුල ඔබතුමාලා කොච්චර වගේ කාලයකට සාමාන්‍ය අර අගතියටපත් වුණාද? ඒ කියන්නේ එක්තැන් වෙලා ඉන්න උනා සාමාන්‍ය ගෙදරින් පිට වෙලා යන්නේ. අපිට ගෙදරින් පිට වෙලා සතියකට විතර වගේ කාලයක් ගෙදරට එන්නේ නැතුව ඒ කියන්නේ කිසි දෙයක් නැහැ. මෙහෙ මඩ වෙලා ඔක්කොම මෙයාලා තියෙන නිදිය ගන්නවත් තැනක් නැති නිසා පිට ගෙවල් වල තමයි නිදියගෙන හිටියේ. මහත්තයාත් ඇවිල්ලා මේ ජල ගැලීම හේතුවෙන් අගතියටපත් වෙච්ච කෙනෙක්. ඔව්. මහත්තයාගේ නම මොකද්ද? උපුල්. උපුල්. ගෙවල් තියෙන්නේ මේ කිට්ටුව මත. ඔව් මේ පාරෙන් එහා පැත්තේ. සාමාන්‍ය කොච්චර වගේ දුර ප්‍රමාණයක් තියෙනවද? මීටර් 150 100ක් 100ක වගේ ප්‍රමාණයක් තියෙනවා. මහත්තයා රැකියාවක් වශයෙන් මොනවද කරන්නේ? මම කරන්නේ මල් ෆාම් එක. මල් ව්‍යාපාරයක්. එතකොට මහත්තයාට සිද්ධ වෙච්ච හානිය කොයි වගේ ප්‍රමාණයකින් ලක්ෂ 2ක විතර පාඩු වෙනවා. වගාවට? ඔව්. එතකොට මහත්තයාගේ ගෙදර නිවසට වෙච්ච හානිය කොයි වගේද? නිවසට නම් ඉතින් කියන්න බෑ. යාරි කියන්නේ. සේරම වහල උළු මට්ටමට දැම්මා. පහළ වුණු ඕම. ඒ කියන්නේ ලොකු ජල ගැලීමක් මේ ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙනවා. ඔව්. අත්දැකන්නේ කොච්චර වගේ කාලයක් තිබ්බද? ඒ කියන්නේ සාමාන්‍ය ජල ගැලීම තිබ්බ කාලේ දවස් කීයක් වගේ මේ පැත්තට? සතියක් වගේ නේ. සතියක වගේ කාලයක් එක දිගට ජල ගැලීම තිබුණා අඩුවක් නොවේ. ඔව්. හරි. ඒතකොට මහත්තයාලට කොච්චර වගේ ඒ කියන්නේ මේ කාලය තුල මීට කලින් මහත්තයාලා ජීවිකාව පවත්වාගෙන යන්න ආධාර මොන හරි හම්බුණාද? ඔය සාමාන්‍යයෙන් හම්බුණා. ඔය බලා ඔය බඩු ගන්න කියනත් දුන්නා ඒක. එහෙනම් දුන්නා. ඒතකොට අද දවස ගැන මහත්තයා මොකද හිතන්නේ මේ ජනබල සේවා පදනම මහත්තයාලකට කරලා තියෙන මේ ආධාර උපකාර පිළිබඳ? ඒක හොඳ දෙයක්. කියනවා මේ නැති බැරි වෙලාවට මේ කට්මානේ මේ පැතින් නැට උදව් කරේ හරි වෙන පින. අම්මට දැන් මොන වගේ අත්දැකීමද තියෙන මේ ජල ගැලීම මත? මේ දල ගැලීම ඉතින් කවදාවත්ම මෙහාට ආවේ නැති දල ගැලීම. කලින් ඉතින් ඇවිදින් තියනවා තව මෙහාට පල්ලෙහාට ටික ටික ඇවිදින් තියනවා වතුරට මේ වාගේ දල ගැලීමක් කවදාවත්ම ඇවිදිලා නැහැ. ඉතින් අපි හිතුවේ නැති විදිහට ඇත්තට මේක පාටත් හැම පැත්තෙම වෙල පැත්තෙන් පාර පැත්තෙන් හැම පැත්තෙම දල ගැලීම. එනකොට ඉතින් එක පාටක් කිසි දෙයක් නැතුව විදිහට වහින්න සිද්ධ වුණා. සාමාන්‍ය කොච්චර වගේ ජල ප්‍රමාණයක් ආවද? සාමාන්‍ය ගෙදර බිත්ති මට්ටමින් අඩි ප්‍රමාණයෙන් ගත්තොත් වහල මට්ටමට වගේ ආවා. වහලේ වැහෙන මට්ටමට වතුර ආවා. ඒතර මේ අම්මලාට කොහොමද කොයි වගේ හානියක් සිද්ධ වුණාද ගෙදර බඩු මුට්ටු වලට? ඉතින් මොකද ගන්න බැරි වුණානේ. ගන්න බැරි තත්ත්වෙට දල ගැලීමට ගියා ඔක්කොම. සියලුම දේ ගියා. වතුර ගේ ඇතුලේ කැලැත්ති ඔක්කොම ගියා. කිසිම දෙයක් ඉතින් ඉතුරුන්නේ නැහැ. කොච්චර වගේ කාලයක් අම්මා මේකෙන් හැම අපිට සතියක් විතර බලපෑවා. අම්මට සාමාන්‍ය අනිත් කටියට වගේම සතියක වගේ කාලයක් ගියා. මීට කලින් අම්මලාට කොහින් හරි ආධාර හම්බෙලා තියෙනවද? අපිට හම්බ වුණා ඉතින් ඒ බත්තාර්සල් කෑම්බි මෙහෙම දෙයක් හම්බුණා පන්සලේ ඒ ආධාර හම්බුණා එච්චර තමයි. එදිනෙදා සාහනදායී විදියට ආධාර හම්බුණා. අම්මලා මේ ජලබල සේවා සංවිධානයෙන් අම්මලාට දෙන මේ ආධාර වැඩ පිළිවෙල ගැන මොකද හිතන්නේ? ඒ ගැන ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා ඇත්තටම. ඔබ මේ ඇවිදලා මේ විදියට මේ අසරණ වෙලා ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් පරිත්‍යාග කිරීම ගැන අපි හරිම සතුටුයි. ඉතින් ඔයගොල්ලන්ටත් ඉතින් පින් අනුමෝදන් කරනවා මේ සත්කාරයට. හරි. දැන් අම්මලාට මේ වගේ ජනබල සේවා පදනමට අම්මලාට මේ වගේ ආධාර දෙන්න ගොඩක් දෙස් විදෙස් ජනතාව උදව් කරනවා. අම්මට ඒ වගේ කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ඉතින් මේ වාගේ අසරණ වෙච්ච වෙලාවක මේ කරපු පරිත්‍යාගයට ගොඩාක් පින් සිද්ධ වෙනවා කියන එක තමයි. අම්මා ගෙවල් දැන් අපි දැන් මෙතන එක තැනකට එකතු වෙලා ආධාර කටයුතු කරගෙන යන්නේ. අම්මා ගෙවල් මේ හරිය දැන් කොච්චර වගේ දුරකද තියෙන්නේ? තියෙනවා දුර ප්‍රමාණය මට කියන්න. සාමාන්‍ය 400 ඊට 200ක් වගේ ප්‍රමාණයක් නේ.